හායි වෙනද වගේම අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේක නම් මම ගේන්න හිතාන හිටපු ගොඩක් කාලයකට කලින් ගත්ත vlog එකක්. ඒකම කිව්වා 2025 දෙසැම්බර් මාසේ තමයි මේ ගමන අපි ගියේ. ඔයාලා දන්නවා ඇති ආනමඩුවේ ඉදිවෙමින් පවතින සම්බුදු මහා සෑය. මේ මහා සෑයේ ඉදිකිරීම කටයුතු වලට උදව් කරන්න තමයි අපි ගියේ. දැන් මම මේ ඉන්නේ ඉදිවෙමින් පවතින සම්බුදු මහා සෑයේ ගර්භයේ. ඒ කියන්නේ දැනට ඉදිවෙමින් පවතින ගර්භයේ කොටස්. ඉතින් මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයිනේ. ඔයගලන්ට බැලුවහම පේන්නේ. තව ඉස්සරහට මම වීඩියෝ එකේ පෙන්නන්නම්. කොච්චර දුරට මේක ඉදිවිලා තියෙනවද? තව කොච්චරක් ඉදිවෙන්න තියෙනවද කියන එක. ඉතින් මේක හරිම දුර්ලභ අවස්ථාවක්. කෙනෙකුට උදව් උපකාර කරන්න ලැබෙන. ඒ කියන්නේ සෑ රජානන් වහන්සේ කෙනෙක් ඉදිවෙන කටයුත්තකට අපිට උදව් උපකාර කරන්න ලැබෙනවා කියන්නේ මේක ලොකු භාග්‍යයක්. ඉතින් මට මේ ගමන එන්න ලැබුණේ මේ වුණා භාවනා අසපුව හොරණ අසපුවෙන් තමයි මේ අවස්ථාව ලැබුණේ. ඒකට සංජුණන්ගේ තමයි මට කතා කරේ මේ ගමන යමු කියලා. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ නිනංගි. ඉතින් මම එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගොඩක් පිං එයාට මාව මේ ගමනේ එක්කන් ආවට. අපි උදෙන්ම ආවට පස්සේ මේ චෛත්‍ය ඉදි කරන්න උදව් උපකාර කළා. දැන් අපි තේ බොන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැනට ඉදි කරලා තියෙන්නේ ගර්භය. ඉතින් තව උඩට හතරස් කොටුව, දේවතා කොටුව, කොත් කැරල්ල ඒ වගේ ගොඩක් දේවල් ඉදි කරන්න තියෙනවා. ඉතින් මේක කොච්චර දෙනෙකුට පින් කරගන්න ලැබෙන අවස්ථාවක්ද. ඉතින් මම දැන් යන්නේ තේ බොන්න. ඉතින් තේ හම්බ වුණා. දැන් ධර්මශාලාවට ඇවිල්ලා තමයි අපි තේ බොන්න හදන්නේ. ඉතින් මම කවදාවත්ම මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ චෛත්‍යයක් ඉදි කරන කටයුතු වලට සම්බන්ධ වෙලා නැහැ. හැබැයි මම මීට කලින් චෛත්‍යයක ඒ කියන්නේ කොටස් ඉදි කරන්න ඔය වැලි හලන ඒවා ඒ වගේ දේවල් කරලා තියෙනවා. හැබැයි ගඩොල් බඳින්න එහෙම උදව් කරලා නැහැ. ඉතින් මට මේ අවස්ථාව ලැබුණට මම විශ්වයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් බලන්නකෝ මේ චෛත්‍යයට එහා පැත්තෙන් මේ වගේ ලස්සන වැවක් තියෙනවා. හරිම ලස්සනයි මේ පරිසරය. ඉතින් ලස්සනට ගම්මානේ පේනවා. ඒ වගේම වැව තියෙනවා. චෛත්‍ය පිටිපස්සෙන් පේනවා. ඒක හිතට ලොකු සැහැල්ලුවක් ගෙන දෙයක්. ඉතින් ඔයාලත් මේ වගේ අවස්ථාවන් වලට උදව් කරලා තියෙනවා ඇති කියලා මම හිතනවා. මෙතනට ගොඩක් කට්ටිය ඇවිල්ලා උදව් කරනවා. දහස් ගණන් සෙනග ඉන්නවා. ඉතින් බලන්නකෝ චෛත්‍ය කොච්චර විශාලද කියලා සෙනග පිරීලා ඉන්නවා. ඔයගලන්ට පේනවා ඇති. තව ගර්භයේ හදන්න ඉතිරි වෙලා තියෙන කොටස. ඉතින් දැන් මේ වීඩියෝ එක දාන කාලේ වෙනකොට නම් ඒවා හදලා ඉවරයි. අපි ආයෙමත් උඩට නැගලා වැඩ කරන්න තමයි හදන්නේ. ඉතින් මුලින්ම මේ පඩිපෙළිය නැගගෙන යනකොට නම් මට ලොකු බයක් දැනුණා. ඒ කියන්නේ ගොඩක් උසයිනේ තැන. ඒ නිසා හැබැයි උඩටම ගියාට පස්සේ ගොඩක් ලොකු සතුටක් දැනුණා. ඉතින් ඔයාලට පේන ඇති අර ගඩොල් කැටයක් අරගෙන යනවානේ පල්ලෙහා ඉඳන් මේ විදිහට අරගෙන ගිහිල්ලා උඩ තැන්පත් කරන්න පුළුවන්. මමත් ඒ විදිහට ගලක් තැන්පත් කරා. මුලින්ම උදේ අපි ගඩොල් අදින එක තමයි කළේ. දැන් නම් වැලි මේ විදිහට පල්ලෙහා ඉඳන් එවනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති අර හැම පඩියකම එක්කෙනා ගානේ වාඩිලා ඉන්නවා. ඒගොල්ලෝ මේ විදිහට උඩට එවනවා. ඊට පස්සේ අපි මේ වගේ අරගෙන දෙනවා. අපිත් එක්ක ආපු කට්ටිය නෙමෙයි මෙතන ඉන්නේ. දැන් වෙන කට්ටියක් එක්ක තමයි අපි ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක කතා බහ කරගෙන මේ වැඩ කළා. ඉතින් ඒගොල්ලෝ වෙනත් ගොඩක් දුර ප්‍රදේශයක. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඉතින් ගොඩක් පැතිවල කට්ටිය එකට හම්බ වෙන්නත් පුළුවන්. ඉතින් මේ අවස්ථාවත් අපිට හම්බ වුණා. හොරණ කට්ටියක් ආව සිරස පන්සලට. ඉතින් අපි කෑම කන්න ආවා. ඉතින් අපිට මේ පන්සලෙන් කෑම දුන්නා. ඉතින් එන හැමෝටම මේ පන්සලෙන් කෑම දෙනවා. ඉතින් ඇවිල්ලා උදව් උපකාර කරන්න තමයි තියෙන්නේ. ඉතින් මුදල් වලින් වගේම ශ්‍රමයෙන්ුත් දායක වෙන්න පුළුවන්. පන්සලට ආවට පස්සේ අපි හැමෝටම අනුශාසනාවක් කළා මෙහි ස්වාමීන් වහන්සේලා. එතකොට ගොඩක් අය මේ වගේ ආධාර උපකාර කළා රත්රන් බඩු හැම. ඉතින් මමත් කරඬු පූජාවක් බාරගත්තා. ඉතින් කරඬු 3ක් මම බාරගත්තා. ඒකට මුදල් පස්සේ අපිට ගෙවන්න පුළුවන් වුණ නිසා.
දැන් අපි ආපහු යන්න තමයි හදන්නේ. ඊට පස්සේ නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් vlog එකකින් හමු වෙමු.